ජොබ් සීකර්ස්ලා කරන මේ වැරදි පහ ඔයා නැවැත්තුවේ නැත්නම් කවදාවත් ඔයාට ජොබ් එකක් හොයාගන්න නම් වෙන්නේ නැහැ. අංක 1 තමයි ඔයා හැමතැනටම එකම CV එක යවන එක. ඔයාගේ ජොබ් රික්වයර්මන්ට් එකට ගැලපෙන්නේ නැති විදිහේ CV එකක් නම් ඔයා යවන්නේ ඔයාට ජොබ් එකක් හොයාගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා ජොබ් රික්වයර්මන්ට් එකට ගැලපෙන්න CV එක හදාගන්න ඕනේ. අංක 2 තමයි ඔයා සෝෂල් මීඩියා accounts හරියට මැනේජ් කරන්නේ නැති එක. ඔයාට සෝෂල් මීඩියා accounts තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල් විදියට හදාගන්න ඕනේ. මොකද රික්‍රූටර්ස්ලා අනිවාර්යයෙන්ම ඒවා බලන්න පුළුවන්. අංක 3 තමයි ඉන්ටර්විව් එකට හරියට ලෑස්ති වෙන්න නැති එක. ඔයා ජොබ් එක ගැන, කම්පැනි එක ගැන මොනවත්ම දන්නේ නැතුව ඉන්ටර්විව් එකට යන්න එපා. ඒකින් ඔයාට උනන්දු නැහැ කියලා පේනවා. අංක 4 තමයි ඉන්ටර්විව් එකේදී ඔයා ප්‍රශ්න අහන්නේ නැති එක. ඔයාට මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා ඇහුවොත් නෑ බෑ කියන්නේ නැතුව අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහන්න. ඒකට අනිවාර්යයෙන්ම ඔයා ලෑස්ති වෙලා යන්න. අංක 5 නැත්තම් අන්තිම එක තමයි ඔයා ෆලෝ අප් නොකරන එක. ඔයා ඉන්ටර්විව් එකට ගියොත් හරි නැත්තම් ජොබ් එකකට ඇප්ලයි කරොත් හරි අනිවාර්යයෙන්ම ඔයා ඒ කම්පැනි එකත් එක්ක ෆලෝ අප් කරන්න ඕනේ. මොකද ඊමේල් එකකින් හරි කෝල් එකකින් හරි අනිවාර්යයෙන්ම ඔයා අප්ඩේට් එකක් දැනගන්න බලන්න. ඔයා මේ වැරදි කරන්නේ නැති ජොබ් සීකර් කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම ජොබ් එකක් ෂුවර්. ඉතින් මේ වගේ තවත් ටිප්ස් දැනගන්න ඕන නම් අපිව ෆලෝ කරන්න. ඔයාටත් හරියනම ජොබ් එක ටක් ගාලා හොයාගන්න ඕන නම් දැන්ම job4mycv වෙබ්සයිට් එකට යන්න.